තිස්ස මහරාම රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි කාන්තාවකගේ නිවසක් බිඳ එහි තිබූ රුපියල් 11 කෝටි 49 ලක්ෂ 22 දහසක් වටිනා පවුම් 300ක රන් ආභරණ ඇතුළු නිවසේ දේපළ රැසක් කිසියම් අයෙකු සොරකම් කරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලකට අනුව තිස්සමහාරාම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම රන් ආභරණ නිවසේ අල්මාරි කිහිපයක රෙදියට සඟවා තිබූ බවයි 88 හැවිරිදි කාන්තාව පොලිස් පැමිණිල්ලේ දක්වා ඇත්තේ. මීට අමතරව නිවසේ තිබූ කිලෝ 3250ක් බර ඇති වීමලු 50ක්, නිවසේ තිබූ මෝපෙඩ් වර්ගයේ යතුරු පැදියක්, රෙදි සෝදන යන්ත්‍රයක් හා තවත් විදුලි උපකරණ රැසක්ද සොරකම් කරගෙන ගොස් ඇති බවයි පැමිණිල්ලේ දක්වා ඇත්තේ. මෙම කාන්තාවගේ දියණියන් දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයේ සිටින බවත් එක් පුත්‍රයෙකු කැනඩාවේ සිටින බවත් ඔවුන් විසින් තමන්ට විටින් විට ත්‍යාග ලෙස මෙම රන් ආභරණ ලබා දී තිබූ බවත් ඇය පැමිණිල්ලේ දක්වා තිබේ. සිය සැමියා මිය යාමෙන් පසු මෙම කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි එක් දියණියකගේ නිවසේ වැඩි වශයෙන් කාලය ගත කර ඇති බවත් විවේකයක් ලද අවස්ථාවන් වලදී පමණක් තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණි බවත් පැමිණිල්ලේ දක්වා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තිස්සමහාරාම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.